දැද ලංකාදීපය කියන චෙක්පත මාරු කර 50ට 50 බෙදාගෙන. පියෝඩේල් ඔරිජිනල් කිරිතේවල වේ පවුඩර් නෑ වැඩි කෝප ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන්. මුලින්ම දීපු චෙක්පත් රිටර්න් උනායි කියලා කිව්වේ. ඒ කියන්නේ ඒවල මුදල් නැහැ කියලා නැවතත් ලබා දුන්නේ නැහැ කියනවා. දැන් සල්ලි තියෙන චෙක්පත් මාරු කරලා නිලධාරීන් 50ට 50 50 බෙදාගෙන. ඉතින් එකම පවුලේ සැමියා බිරිය දෙදෙනාටම දීලා දිට්වා අපදා මොනරාගල වන්දි වලින් කෝටි 2ක් ගහලයි කියලායි කියන්නේ. සහන සේවා නිලධාරියෙකුගේ වැඩතහනම් ග්‍රාම නිලධාරීට මාරුවක් දිසා ලේකම් කාර්යාලයෙන් පරීක්ෂණ. ඉතින් ඒ අනුව දිට්වා සුලිකුණාටුවේ ආපදාවට ලක් වූ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ නිවාසවලට සහ දේපළවලට වන්දි මුදල් ගෙවීමේදී සිදුව ඇතැයි කියන මුදල් වංචා කිරීමේ සිද්ධියකට අපදා සහන සේවා නිලධාරියෙකුගේ වැඩතහනම් කර ඇති අතර ග්‍රාම නිලධාරියෙකු ස්ථාන මාරු කර යවා පරීක්ෂණයක් පවත්වන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය උපුටා දක්වමින් ලංකාදීපය කියන. ඉතින් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මදුරු කැටිය ග්‍රාම නිලධාරී වසමේ විපතටපත් වූ පවුල්වලට මුදල් දීමේදී වන්දිලාභියා සමග බැංකුවට ගොස් චෙක්පත මාරු කර එයින් 50%ක් අදාළ නිලධාරීන් ලබාගෙන නැතයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ පවත්වන බව තමයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. ඉතින් වන්දි ගෙවීමේදී හානියේ තක්සේරුවට වඩා වැඩි මුදලක් නිර්දේශ කර වන්දිලාභියා සමග චෙක්පත මාරු කිරීමට ගොස් එම වැඩි මුදල මෙලෙස ලබාගෙන ඇති බව වාර්තා වෙනවා. කිසිදු හානියක් නොවූ නිවාස හිමියන්ටත් වන්දි මුදල් හිමි වී තිබෙනවා. එකම පවුලේ ස්වාමි පුරුෂයාට සහ බිරියට දෙදෙනාටම වන්දි මුදල් ලබා දීපු අවස්ථාත් වාර්තා වෙනවා. ඉතින් මෙලෙස රුපියල් ලක්ෂ 189ක් පමණ වන්දිලාභීන්ගෙන් අදාළ බලධාරීන්ගෙන් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන. ඉතින් මේ පිළිබඳව මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අදාළ නිලධාරියෙකුගේ වැඩතහනම් කර ඇති බව තමයි වාර්තා වෙන්නේ.